අයිබෝන් හිත අපි කතා කරන්නේ පිරමිඩ ගැන. ඒ නම එවුන ගමන් ඔයාට මතක් වෙන්නේ හරිම අත්භූත රහස් ගොඩක් සංවගෙන ඉන්න ඊජිප්තුවේ ගීසා පිරමිඩනෙන් ඒ පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරය අදටත් හිතාගන්න බැරි ඒ තාක්ෂණ විවිධ විශ්වාසයන්. ඒ වගේම ඒ කාලේ ඊජිප්තුවේ හිටිය රජවරුන්ගේ බලය තවම ඒ පිරමිඩවල හැංගිලා තියෙනවා වගේ දැනීම අපට දැනෙනවා. මොකද මේ පිරමිඩ ඒ තරම් පුදුම හිතෙන නිර්මාණ. ඒ වගේම පුදුම හිතෙන අලුත්ම අලුත් දැවැන්ත නිර්මාණ ඊජිප්තුවේ පිරමිඩවලට කෙට්ටුවෙන්ම හදලා තියෙනවා. මේක හදන්න අවුරුදු 20ක් විතර ගිහින් තියෙනවා. ඒ වගේම මුළු වියදම ඇමරිකානු ඩොලර් බිලියනකටත් වඩා වැඩිලු. මේක විශාල ආයෝජනයක්. ඒ තමයි මහා ඊජිප්තු කෞතුකාගාරය. අද අපි කතා කරන්නේ මේ මහා ඊජිප්තු කෞතුකාගාරය ගැන. මේක මෑත ඉතිහාසයේ කරපු විශාලතම සංස්කෘතික ව්‍යාපෘති වලින් එකක්. ඒ වගේම තමයි ලෝකයේ එක් ශිෂ්ඨාචාරයක් වෙනුවෙන් ඒ කියන්නේ පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරය විතරක් ලෝකයට පෙන්වන්න හදපු ලෝකයේ ලොකුම පුරාවිද්‍යා කෞතුකාගාරය. මේක හදලා තියෙන්නේ ගීසා පිරමිඩවලට කිලෝමීටර් 2ක් වගේ දුර. කයිරෝ නගරේ ඉඳලා බැලුවොත් කිලෝමීටර් 8ක් විතර දුරින්. මෙහි ගෘහ නිර්මාණ ශිල්පය ගැන කතා කළොත් මේක ඇතට පේන්නේ අහසට එසවී තිබෙන විශාල පිරමිඩයක් වගේ. මේක නිකන් ඉදිකරපු බිල්ඩිමක් නෙවෙයි. ඒ ප්‍රදේශයට ආවේනික අමුද්‍රව්‍ය හා වර්ණ ඒ වගේම පිරමිඩවලට යම් සම්බන්ධයක් ඇතිව ඒ අතීතයට ගැලපෙන සැලසුම්කට අනුව තමයි ඉදිකරලා තියෙන්නේ. දැන් සංචාරකයන්ට පුළුවන් පිරමිඩ බලලා කෙලින්ම මේ කෞතුකාගාරය නරඹන්න යන්න. හරියට අතීතයයි වර්තමානයයි යා කරන පාලමක් වගේ. මේ කෞතුකාගාරය ඇතුළට යද්දි සංචාරකයන්ට දැනෙන්නේ අතීතයට පණ ඇවිත් වගේ. ඇතුළත ආලෝකකරණය සඳහා භාවිතා කරලා තියෙන්නේ හරිම සියුම් ලයිටින් සිස්ටම් එක. ඒ වගේම බිමට අල්ලලා තියෙන තඹ පාට ටයිල් ඒ වගේම විශාල ඉඩකඩ මේ වගේ සුවිශේෂී අංග එකතු කරලා උත්සාහ කරලා තියෙන්නේ සංචාරකයට ඇවිත් නිකම්ම මේ අර රාක්වල පරණ බඩු අහුරලා තියෙනවා වගේ නැතිව අතීතයට ගිහින් ඒ දේවල් විඳින්න පුළුවන් විදිහට අත්දැකීමක් ලබා දෙන්න. විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබුණු විදිහට මෙහි තියෙන පුරාවිද්‍යා වස්තු ලක්ෂයකටත් වඩා වැඩි. ඒ අතරින් ගොඩක් දේවල් මීට කලින් කාටවත් දකින්න ලැබුණේ නැතිව කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ බොහෝ දේවල් ප්‍රථම වතාවට දකින්න නම් මේ මහා කෞතුකාගාරය නරඹන්න යන්නම වෙනවා. මෙහිදී කෞතුකාගාරය නරඹන්නාපු සංචාරකයන්ගේ වැඩිම අවධානය හිමිකරගෙන තියෙන්නේ අවුරුදු 9දී පමණ සිංහාසනයට පත් වූ වසර 3400කට පමණ පෙර ඊජිප්තුව පාලනය කළ ටූටන්ඛාමන් රජුගේ සොහොනින් සොයා ගන්නා ලද කෞතුක වස්තු එකතුව වෙත. ඒ අතරින් ඔහුගේ රන්වෙස්මූන සිංහාසනය ඔහු භාවිතා කළ රථ ආභරණ ඇතුළු 5000කට ආසන්න භාණ්ඩ එකතුවක් බලාගන්න ඔන්න දැන් සංචාරකයන්ට අවස්ථාව ලැබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළා තිබුණු විදිහට මේ වගේ සම්පූර්ණ එකතුවක් ලෝකයේ වෙන කොහෙවත් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඊජිප්තුව පාලනය කරපු ප්‍රබල රජ කෙනෙක් වුණු දෙවන රැම්සිස් රජතුමාගේ ලොකු ප්‍රතිමාවකුත් මෙහිදි බලාගන්න පුළුවන්. මේ ප්‍රතිමාව මීටර් 11ක් විතර උසයි. ඒ වගේම තමයි ටොන් 83ක් බරයි. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රතිමාව වසර 3200ක් විතර පැරණි. දෙවන රැම්සිස් රජතුමා අවුරුදු 66ක් විතර ඊජිප්තුව පාලනය කරලා තියෙනවා. ඊජිප්තුවේ ස්වර්ණමය යුගයේ විදිහට සැලකෙන්නේ ඒ කාලය. මේ වගේ පැරණි දේවල් වගේම කෞතුකාගාරය ඇතුළට ගිහාම සංචාරකයන්ට ත්‍රිමාන ප්‍රදර්ශනත් නරඹන්න තියෙනවා. සංචාරකයන්ට අතීතයට ගිහින් කොහොමද මේ දේවල් ඇත්තටම තිබ්බේ කියලා තමන්ගේ ඇස් දෙකින්ම බලාගන්න ඕන දැන් අවස්ථාව හදලා දීලා තියෙනවා. මේ තේමාව තමයි අපේ අතීතයේ පරිස්සමෙන් බලාගමු. ඒ වගේම අනාගත පරපුරට මඟ පෙන්වන පාලමක් කරමු. විදේශ මාධ්‍ය වාර්තා කරපු විදිහට මේක නිකන් ඉතිහාසය ගැන ඉගෙන ගන්න තියෙන තැනක් නෙවෙයි. තමන් කවුද, තමන්ගේ මුල් කොහෙද, ඒ උරුමය ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන වගේ දේවල් නව පරපුරට හිතන්න පොළඹවන තැනක්. පිටියම කිව්වොත් අතීතයට පණ දීලා අනාගතයට පාරක් හදන තැන. ආයෙමත් අපි ඔබට සුබ දවසක්.